හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ආදරෙන් පිළිගන්නවා ගේමින් i2k YouTube channel එකට. අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ගේම් එක තුල ඇති සෙන්සිටිව් වලින් හරියටම වෙන්නේ මොනවද කියලා දැනගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව channel එක subscribe කරමු යමු වීඩියෝ එක පැත්තට. දැන් මුලින්ම ගේම් එකට ඇවිල්ලා settings වලට යන්න. settings වල ඔයාලා යන්න ඕන sensitive tab එකට. sensitive tab එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් general sensitivity, red dot sensitivity, two scope එක, four scope එක, sniper scope එක, ඒ වගේම free look එක. හරි ඉතින් දැන් අපි මේ හැම එකක්ම එකින් එක අරගෙන මේකෙන් වෙන්නේ මොකක්ද? මේකෙන් ඔයාලගේ ගේම් එකට වෙන බලපෑම මොන වගේද කියලා කතා කරමු. හරි කොල්ලනේ ඉතින් ජෙනරල් එක පැත්තට આવොත් මේකෙන් වෙන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එක ස්වැප් කරන. ඒ කියන්නේ ඔයාලා ස්ක්‍රීන් එක ටච් කරන විදිහට කැරක්ටර් එක මූව් වෙන ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙන එක. අපි කියන්නේ ගේම් එක තුළ මූව්මන්ට් එකම දානවා කියලා. අන්න ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ජෙනරල් එක වැඩි කරලා පාවිච්චි කරාම තමයි. ඉතින් ජෙනරල් එකේ සෙන්සිටිව් වැඩි කරොත් ඔයා මූව් කරන ස්පීඩ් එක වේගවත් වෙනවා. ජෙනරල් එකේ අගය ඔයාලා අඩු කරොත් එහෙම මූව්මන්ට් එක ස්ලෝ වෙනවා. ඉතින් මේ ප්ලේ වෙන ක්ලිප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ජෙනරල් සෙන්සිටිව් අඩු කරලා සහ වැඩි කරලා තියෙද්දි වෙනස මොන වගේද කියලා. හරි ඉතින් අපි ඊළඟට කතා කරන්නේ මෙන්න මේ රෙඩ් ඩොට් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ රෙඩ් ඩොට් එකෙන් වෙන්නේ ඔයාලගේ ජෙනරල් එකෙන් ඔයාලා හදාගත්ත ස්පීඩ් එක අනුව කැමරා මූව්මන්ට් එක එහෙ මෙහෙ වෙද්දි ඔයාලගේ ඒම් එක වෙනස් වෙන්න ඕන විදිය හරි ගස්සන එක. ඉතින් මේක මේ අගය වැඩි කරොත් එහෙම ඔයාලගේ ටාගට් එකට ක්වික් ඒම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට ඔයාලගේ ටාගට් එකට ඔයාලට ඒම් එක ගන්න පුළුවන් මේකේ සෙන්සිටිව් වැඩි කරලා ඔයාලා ප්ලේ කරොත්. හැබැයි වැඩි කරලා ප්ලේ කරන එක ඔයාලට වාසිදායක වෙන්නේ ෂෝට් රේන්ජ් වලදී විතරයි. ඔයාලා මේක අඩු කරලා ප්ලේ කරොත් එහෙම ලොංග් රේන්ජ් ෆයිට් වලදී ස්ටේබල් ඒම් එකක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ලොංග් රේන්ජ් ගහනවා නම් ගොඩක් BR වලටනේ වැටෙන්නේ. එහෙම ප්ලේ කරනවා නම් ඔයාලා මේක අඩු අගයක තියාගෙන සෙල්ලම් කරන එක ගොඩක් වටිනවා. ඉතින් මේ 2 සහ 4 ස්කෝප් සෙන්සිටිව් වලින් වෙන්නේ ඔයාලා ගන්න එක 2 ස්කෝප් එකක් හරි 4 ස්කෝප් එකක් හරි දාගෙන සෙල්ලම් කරනකොට ස්කෝප් එක මූව් වෙන ස්පීඩ් එක. ඉතින් ඔයාලට හොඳ ස්ටඩි ෂොට් එකක් ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් මේක අඩු වගේක තියන් සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් මේකෙදිත් ඔයාලා ළඟ ගහනකොට තමයි සෙන්සිටිව් වැඩි කරලා ප්ලේ කරන එකෙන් වාසියක් හම්බෙන්නේ. ඊළඟට අපිට තියෙනවා ස්නයිපර් ස්කෝප් එක. ස්නයිපර් ස්කෝප් එකෙදිත් ඔයාලා ළඟ ගහනවා නම් ගොඩක් ස්නයිපර් පාවිච්චි කරලා ඔයාලට මේක සෙන්සිටිව් වැඩි කරලා පාවිච්චි කරන එක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් ගොඩක් ස්නයිපර් ගහන්නේ දුරින්ද හොඳ ස්ටඩි ෂොට් එකක් ගන්න නම් ඒ විතරක් නෙමෙයි පොඩ්ඩක් ඩ්‍රැග් කරලා ෂොට් එක ගහන්න නම් ඔයාලට අනිවාර්යෙන් මේක සෙන්සිටිව් අඩු කරලා පාවිච්චි කරන එක ගොඩක් වටිනවා. ඊළඟට නම් ඉතින් ලොකු රාජකාරියක් හිටු වෙන්නේ ඔයාලගේ ගේම් එක උඩින් ඔයාලට ඇහැක් අයිගන් එකක් තියෙනවා. අන්න ඒක එබුවාම ඔයාලට වටේ බලා ගන්න පුළුවන් දුවන ගමන් අන්න ඒකේ ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරන්න මෙන්න ෆ්‍රී ලොක් එකෙන්. ඉතින් ගේම් එක තුළ තියෙන සෙන්සිටිව් වලින් හරියටම සිද්ධ වෙන්නේ ඔන්න ඔය ටික. ඉතින් ඔයාලට හරියන විදිහට ඔයාලට පුළුවන් මේ සෙන්සිටිව් ටික ඇඩ්ජස්ට් කරලා බලලා ප්ලේ කරලා සෙන්සිටිව් ටිකක් හදාගන්න. ඉතින් ගේම් එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක්ට නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ඉතින් අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ගේම් එකට ඔයා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ඉස්සරහටත් ඔයාට වටින වීඩියෝ අපේ channel එකෙන් අරන් එනවා. එහෙනම් අදට ගිහින් එනම් හැමෝම තවත් අලුත් මේ වගේ වීඩියෝ එකකින්